මේ හරි දරුවෝ ටික මේ මයික් එක ස්පොට් ගන්න නැති වුණාද? ඕනේ මේ ස්ටෑන්ඩ් අප් උදේ හරි good morning ළමයි ඔක්කොටම sorry good evening ඔක්කොටම good evening sir හරි මේ ඒක නෙමෙයි ළමයි අර ටූත් එකේ මේ ඒක නෙමෙයි බඩ ඒක කරමු සර් මුලින් අර ටූත් එක ඒක දන්නේ නේ මොකද්ද කරන්නේ ඉතින් ඒක නෙමෙයි දන්නේ නේ කොහොමද දන්නේ මේ අර පොතේ නෝට් එකක් alright good මේ ඒක නෙමෙයි ඊයසතියේ දැන් හැමෝම නිශ්ශබ්ද වෙන්න ඕන දරුවෝ ටික මේ ඊයසතියේ ක්ලාස් එකට බැරි වෙච්ච ළමයි පොඩ්ඩක් නැගිටින්න පුතේ ඒ කියන්නේ යුනිට් නම්බර් 6 ටියුට් එක ලැබෙච්ච නැති අය. හරි. දැන් පැනව මෙතෙන් සිට කවුරු හරි කතා කරනකොට දැන් නැගිටිනවා. attention period. එතන හොඳයි. මේ අපි කියසන්දී කතා දැන් හොඳට අහගන්න හොඳයි අද ගොඩක් තියෙනවා වැඩ කරන්න මේ last week we discussed vertebrates and invertebrates එහෙම කතා කරන්නේ පුතේ නේද ඊළඟට අපි කියනවා animals with a backbone එයාලට කිව්ව මොනවද කියලාද පුතේ vertebrates animals without a backbone invertebrates ඔයා තාම මේ ලෝකෙ නෙමෙයි ඉන්නේ without a backbone කොහොමද කිව්වේ invertebrates එහෙම නේද හරි මේ ඊළඟට අද කතා කරන් තියෙනවා adaptation පොත් බලන්න එපා. time pressure ගන්නත් එපා. Adaptations of organisms to the environment. Adaptations can legacy. Mainly two adaptations. First one, main the maker. කියන්න පුතේ කවුද? How to pronounce this one? Camouflage. කොහොමද කියන්නේ? Camouflage. දෙක main the meya. Streamline body shape මේ වගේ adaptations දෙකක් තියෙනවා මේ lesson එකේ කතා කරන්නේ මොනවද තියෙන්නේ පුතේ camouflage and streamline body shape පැහැදිලිද ඔය දෙන්න animals ලගේ adaptations විදියට right මම ක්ලියර් කරන්න පුතේ adaptations of organisms to the environment first one camouflage ටියුට් එකට හම්බුනේ නැද්ද ඊට තියාගෙන නැද්ද තරහදෙන්නේ වැඩි second one streamline body shape particularly camouflage and streamline body shape right අපි යමු ඊළඟ topic එකට හරිනේ ඔක බැටරිය තියන්න පුතේ. ඔය කෑම එකේ බැටරිය තියන්න. ඔය බැටරිය තියන්න. අල්ලන්නත් එපා ඊට පස්සේ. මොනවාද? streamline body shape and camouflage. right අපි ඉක්මනට පළවෙනි එක කතා කරමු. මුල්ම ටොපික් එක කතා කරන්නේ මෙන්න මෙයා ගැන. මොනවද? camouflage. මේ හරි. මේ හිතන්න ළමයි. මේ ඉන්න මේ වගේ කේස් එකක්. දැන් හැමෝම පොත් පෙන් පැන්සල් පැත්තේ තියන්න. කොහමම අතේ කොටින් තියාගන්න ලස්සනට ඒක නෙමෙයි. හරි. හොඳට කොන්ද කියන තියාගන්න පුතේ. ආ. දැන් චුට්ටක් ප්‍රබෝධෙන් අහගෙන ඉන්න. නිදිමත ඉන්න එපා. මේවා කේස් එකක් තියෙන්නේ. හිතන්න. Here these are two grasshoppers. 1, 2, 3, 4 grasshoppers. Set එකක් තියෙනවා. Grasshoppers
We can see grasshoppers on grass. උන් ඉන්නේ කොහෙද අර grass තියෙන තැන් වල ඉන්නවා. හරිද? අර එයා ක්ලාස් එකේ අන්න ඒකේ ඉන්නවා lizardලා set එකක්. lizards. හරිනේ? එයාලා මේ කෑම හොයාගෙන ඉන්න ගමන් they are searching food, looking for some food. But these grasshoppers can't be seen for them easily. ලේසියෙන් පේනවද? නෑ. ඇයි? නෑ මෙයා පේන්නේ නැති ඇයි? Grasshoppers and grass both are same in color. දෙන්න මොනවද? එක පාටයි. අපි දැන් කියනවා grasshoppers can't be separately identified. මොකද අහගන්නේ? මොකද වෙන්නේ පුතේ? Grasshoppers can't be separately. Separately කියන්නේ වෙන් කරලා identified. අඳුර ගන්න බෑ from the surroundings. From the environment. අපිට පරිසරය අඳුර ගන්න බෑ. ඇත්තට මේක difficult වැඩක්. අමාරු වැඩක්. grasshoppers ළම පරිසරයෙන් වෙන් කරලා අඳුර ගන්න එක. ඔන්න ඔකට තමයි camouflage කියලා කියන්නේ. තේරුණාද? ඒකට camouflage කියලා කියන්නේම difficulty එක. මොනවද පුතේ? difficulty. මොනවා difficulty එකක්ද? difficulty to identify an animal from the surroundings. ඇයි බැරි? the body color match වෙනවට කියනවා මොනවා කියලාද? blend වෙනවා with the environment. නැත්නම් surroundings. ඕකට තමයි කියන්නේ මොනවා කියලාද? camouflage කියලා. පැහැදිලිද? ඒ කියන්නේ grasshoppers like camouflage තියෙනවා. මේ ළමයි. right. දැන් අපි යනවා definition එකට. ඉක්මනට ඔයාලගේ තියෙනවා. ඉක්මනට මේ page number 2 වල තියෙන camouflage definition එක pencil එකක් කරන් try කරන්න බලන්න පුතේ එක හදන්න. කතා නැහැ. ගැටලු දෙන දුසන් පුතේ. pencil එකක් කරන් try කරන්න pen එක අරන් sure නැත්තම් ඉක්මනට හදන්න බලන්න. හරිය. මේ හරිනේ දැන් කොහොමද එන්නේ පුතේ ඒක the blank to identify blank කියන්නේ කවුද the කොහොමද එන්නේ පුතේ the difficulty to identify first blank එක difficulty කොහොමද එක ලියපේ එහෙමයි ඉතින් පුතේ the difficulty to identify an animal වෙන් කරලා පරිසරයෙන් කොහොමද කියන්නේ මේ animal to identify sorry difficult to identify animal blank from their surroundings කොහොමද separately from their surroundings due to අර body color එක match වෙන හින්දා match වෙනවාට කියන්නේ කොහොමද පුතේ blending the body color due to blending the body color to particular මොනවා එකක්ද පුතේ environment to particular environment is called ඕකට කියනවා කොහොමද කියලාද camouflage is called camouflage හරිනේ right is called camouflage ඊළඟට කතා කරන්න තියෙන්නේ advantages of camouflage කතා කරන්න කලින් definition for camouflage පාඩම් කරගන්න දැන් තනියෙන් අහනවා the difficult to identify animals separately from the surroundings අන්නේ මේ කියන්න පුළුවන් නැති right පටන් ගන්න පුතේ හරියට ළමයි
මේ හරි ළමයි කොහොමද කියන්න පුතේ කොහොමද ඉක්මනට the difficult to identify නෑ හරි කියන ලස්සට ඕනේ the difficult to identify and separate you from the surroundings using blending the body color to the environment is called camouflage හරි දැන් ළමයි මේ සිද්ධියේදී අර මෙයාලා සෙට් එක කවුද කැටපිලර්ස් නේ කවුද නෑ ග්‍රාස්හොපර්ස්ලානේ ඉතින් අර පැත්තේ ලිසාර්ලානේ ආවේ මෙයාලව කන්න මේ දර මේ මෙයාලා ග්‍රාස්හොපර්ස්ලා එයාලට පවුනේ එයාලා අහුවෙනවනේ හරියට නේද එයාලට කියනවා මොනවද කියලාද පුතේ එතන මේ සිද්ධියේදී ග්‍රාස්හොපර්ස්ලාට කියනවා ප්‍රේ කියලා how do you go this ප්‍රේ අර එයාලව කන්න එන සෙට් එක ලිසාර්ලා අන්න උන්ට කියනවා උන් බයනකයිනේ පුතේ these are called predators කොහොමද කියන්නේ පුතේ predators මේ එක වාසියක් තියෙනවා මෙතන ප්‍රේත වාසී ඇයි කාගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්ද කාගෙන්ද මේ predators ලගෙන් protect වෙන්න ලේසි එක වාසියක් first advantage the prey can දලියන්නේ බා පැපසල් පැත්තේ ඉඳලා හංගින් the prey අනේකතෙන් පැත්තේ ඉඳලා the prey can protect from predators as the body color blends කියන්නේ match වෙනවා කියන එකනේ blends to the මොනවාද environment ඒ කාටද වාසිය තියෙන්නේ ප්‍රේට ප්‍රේ කියන්නේ සඳුර නෑ ගොදුර සඳුර නෙවෙයි කවුද ගොදුර අන්න හරි මේ ගයන්න සයන කරන්න එපා එන අවුලක් යනවා ගෙදර ඉල්ල පාඩම් කරන්න කිව්වොත් හරි මේ එක කාටද වාසිය තියෙන්නේ ප්‍රේට වාසිය දෙක දැන් මේ මෙතන කොහොමද there are very innocent rats. Not rats, innocent rabbits. Innocent rabbits. There are few tigers. Tigers or leopards. Leopards searching food. Rabbit is a nice flesh. කොහොමද අහුනොත් මේ පුතේ හැබැයි මේ rabbits are searching food. They are eating some food. But without knowledge of rabbits, එයාලා දන්නේ නැතුවම leopards or tigers easily reach towards the prey. එයාලා අර prey එක ළඟට එයාලා ඒ ගොදුරු ළඟට ලේසියෙන්ම ලං වෙනවා. ඇයි the surrounding has some dry grass. වේලිච්ච තනකොළ තියෙනවා. Brown color. ඔව් ඒක තමයි ඒව තිබුණාට අර බලන්න ලෙබල්ස් එහාට එන්න හරි පරිස්සමෙන් යන්නේ අර පූසෝයම් ගුරුමානන් අල්ලන්නේ නේද හරි පරිස්සමනේ සද්දයක්වත් එන්නේ නැහැ පොඩි ভাইබ්‍රේෂන් එකක්වත් නැහැ easily move towards the prey without its knowledge and jump to the prey catch it soon තේරුණාද එතෙන්දි වාසිය තිබුණේ කාටද predators ලාට එතකොට එයාලට කරන්න පුළුවන් යාර වාසිය තමයි කියන පුතේ the predator කියන්න පුතේ predator can easily reach කියන්නේ ළඟා වෙනවා කාගේ ළඟටද reach කියන්න පුතේ towards the prey මෙතන predator කියන්නේ අර සත්තු අල්ලන් කන එක උණ්ඩ කියනවා විලෝපිකයා කොහොමද කියන්නේ විලෝපිකයා ලේසියෙන්ම සොඳුර ළඟට නෑ සොඳුර ළඟට ගියාද ගොදුර ළඟට යන්න පුළුවන් prey without his knowledge ඒක දන්නවනේ
without his knowledge. තේරුණාද? ඇයි ඒ? Because body color blends කියන්නේ body color blends to the කියන්නේ පරිසරයට කොහොමද කියන්නේ? environment. සිද්ධිය පැහැදිලි තමයි? හවුද නැද්ද? ලියලා විතරක් මදි. advantages එක පාඩම් කරගන්නත් ඕන. right ඉක්මනට ලියපු දෙයි. come on. තනියම සද්දපත් බෑ. ඔය පැත්තේ ඉතින් යන්න පුතේ. ඔව්. ඔව් ටූත්පික්ස් තියෙනවද පුතේ? ඔක්කොම අය ගෙනල්ලාද? හරි හරි. ලේඩිස් ෆින්ගර්ස් එහෙම ගෙනල්ලාද? අයව කිව්වේ නෑ. අය කී ඊළඟ දවස්. හරි නිශ්චවද අපින් බෑ. පුතේ ලයිට් දාන්න. knowledge के ऊपर මේ ඒක ඉවරයිනේ. හරි මතක කියමු එහෙනම්. හරි මේ ඒක ඉවරයිනේ. right ඒ පුතේ right මේ දැන් කතා කරන්න යනවා මේක ඉවර කරලා දාමු. මේ ඊළඟට තියෙන්නේ පුතේ examples for camouflage examples ටික ලියන්න.
දැන් අර අපි දන්න අපි දැනට කතා කරපු සිද්ධි ටික ලියලා දාමුද? හා. ඉස්සෙල්ලාම grasshopper එක ලියමුද? හා. ඒකේ කොහොමද තිබුණේ? කො කියන්නේ තියෙනායි? කො සිද්ධිය කියනවද? ඔව් ඉක්මනට. අන්න ප්‍රශ්න කොහොමද එන්නේ? ප්‍රශ්න කියන්න පුතේ. Grasshoppers can't be easily hello ලේසියෙන් දෙන්නේ identify එයාලා ලේසියෙන් අඳුර ගන්න බෑ ඇයි අඳුර ගන්න බැරි පුතේ කියන්නේ grasshoppers අන්නහරි identifies as the කියන්නේ body color blends to the environment. Oh. පුලා. හැබැයි ඒකට කොට යාට විතරක් වෙනවනේ. prey predator දැම්ම ඕන එකකට පොදුයි. නේද? ලියන්නේ ලේ කොහොමද ලියන්නේ කිව්වේ? කියන්න පුතේ first one. Grasshoppers can't be easily identified as the body color blends to the environment. ඒ කියන්නේ body color එක මෙතන both are green. ඇයි මේ both කියලා කිය මොන දෙකද? චුටි ලියන්න බා. environment එකයි grasshopper. දෙන්නම green. පැහැදිලිද? හා දැන් හිතන්නකෝ මේ මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා. දැන් මෙතන නම් වාසි grasshoppers නේ. මෙන්න මෙයාලා කවුද පුතේ? leopard. ලියන්නේ කවුරුවත් පුතේ පැහැපැත්තේ තියනෝක. හරි හරි කියන්නේ. අතින් තියලා ගන්නයි. කකදලන්න එපා. ඔය අඩල්. ඇයිද මෙහෙම එක කල්ලනවා? ඕක කල්ලන්නත් එපා. චුටි එක කල්ලන්නත් එපා. ඒක පැත්තේ දාන්න. හා. මේ දෙකල් තියනවද? කවුද? leopard. මේ ලංකාවේ ඉන්නේ දිවියෝ ඉන්නේ නේද? යාලේම අන්නේ යාලා. Leopard can reach කාගේ ළඟට යන්න පුළුවන්ද? towards their prey. එයාලා ගොදුර ළඟ යන්න පුළුවන්. අන්න හරි. prey without නැත්නම් කෙලිම down. prey as the as the body color blends to the environment. මේකත් පැහැදිලිද පුතේ? මෙතෙන්දි දෙන්නේ කලර් එක. හිතන්නකෝ දැන් මේ leopard brown වගේනේ නේද? එතකොට මේ ඔවර සමහර leopards ලා ඉන්නේ dry grass අතරේ. වේලිච්ච අර තනකොළ අතරේ. එහෙමනේ ගොඩක් වෙලාවට තියෙන්නේ නේද? මේ එතකොට මෙතන කලර් එක both මොන කලර්ද? brown වලට හුරුයි. ඒකත් පැහැදිලිද? එල්ලන්න වෙනවා. චුටි මේ එක හරි. මේ මෙයාටත් වාසීනේ හලු අර lizards ලට. ඇයි යාර අපිට මේ කියන්නේ යාර චේන්ජ් කරන්න පුළුවන් නේ නේද? දැන් අපිට මොකක්ද සතෙක් ඉන්න අර වැටක. හරිද? ඇත්තටම දැන් මෙතන හිටියට පස්සේ කවුද lizard පේන්නේ red color. අල්ලනෝ. පෙරපැත්තේ තියලා වහන්න. පෙරපැත්තේ තියන්න පුතේ. අන්න හරි. ඔයාලට කියන්නේ. අල්ලන්න එපා ඒක. හරි මේ red color. හැබැයි අර පෙන්ටි ගියාම රෙඩ්ද? නෑ ඒක චේන්ජ් කරනවා. green වලට චේන්ජ් කරනවා. පැහැදිලිද? ඔන්න ඔක කැමොෆ්ලාජ් එක. එනකො දෙකෝ. lizards can නේ ඔබ පැත්තෙන් තියන්න. අන්න හරි. can change the body color. ඉක්මනට
according to the environment. පරිසරයට අනුව මොනවා කරන්න පුළුවන්ද? වෙනස් කරන්න පුළුවන්. පැහැදිලිද? මේ ඒත් මොනවාද? මේක නිසා මොනවද යන්නේ? help to catch the prey. හරි සොඳුර අල්ල ගන්න ලේසි. හරි මේ ඊළඟ එක. තව ඉන්නවද ඔය වගේ සත්තු? ඉන්නේ මේ තුන් දෙනා විතරද? grasshopper, leopard, lizard විතරද? තව නැද්ද? ඉන්න කවුද? Now caterpillar කෙනෙක් බලන්න. Caterpillar is green. Surrounding is green. කොලේ වගේ ඉන්න කවුද මේ කවුද? කොහොමද කියන්නේ? අන්න උඩ කියන්නේ leaf insects. Leaf insects. කොහොමද කියන්නේ? දෙහි කොලය වගේ. කියන්නේද? කොළ පාට නෑ ආයි කවුද අර green pit vipers අන්නරි පලා බලන්නේ. ඒ වගේ ඕන තරම් ඒවා ලියන්න පුළුවන් නේද? අපි තව එකක් ලියමු. මේ නිකන් අපි කවුද දන්නේ මොත් කෙනෙක් තම සමහර ගස්වල මේ අහහලේ ඉන්නේ වැහුවොත් එහෙම තමයි පේන්නේ ගහේ පොත් අද්ද බුරු පාටයි උද්දු බුරු පාටයි මොත් කොහොමද කියන්නේ මොත් නෑ සමරලය සමරලයගේ යෝගේ වෙනස සමරලය නිතර මෙහෙම කර කර ඉන්නේ හැබැයි සලබය වැහුවොත් වැහුවම තමයි ඌ නිකන් මෙහෙම කර කර ඉන්නේ ඌ යන්නේ සමහර මේ මාළේ වල ඉන්නවා අපිත් මේ ඊළඟ එක moth කොහේ ඉන්නේ කියද පුතේ on a bark මේ ගහේ පොත්තක can't be easily found can't be easily observed ඇයි ඒ බැරි පුතේ as the body color blends to the environment. Body color blends to the surroundings. Eh, putih? Oh. Hari. Rahaya behinit nih, nanti bagi tamai. Right. Then, board එක බලන්න ඇතුළේ ලියන්න තියෙන්නේ. Oh, without දැන් එකනේ කිව්ව හංගිනේ කියලා. Without looking at the board. හරි. ඊළ හතරෙන් පාඩම් කරන හතරම ආනවා. ඒ පුතේ ක්ලාස් එකට අම්මලා කියවසද ඔලේ පන්තිද එයා පොයින්ට් සිංගල් ආර්සිසි දාන එංගලිනේ එන්නේ අනේ චුට්ටක් මෙහාට එන්න පුතේ අනේ කොට මෙහාට කර වෙනවනේ පොඩ්ඩයි අද කරන්න බැරි වෙයි යට ටූත් පික්ස් ඒක කරන්න ඕන සර් මේ අයි මම බලන්න කවුරුත් නිශ්ශබ්දව ලියන්න පුතේ. ලියන ගමන් පාඩම් කරගන්න.
කතා කරගෙන ලියන්න එපා. අවබෝධයෙන් ලියන්න පුතේ. දිනබලේ පන්තියෙන් යන්න. මේ ඉවරයි නේ පුතේ? හරි. මේ දැන් ටූත්පික්ස් වල කතාව කියලා දෙනවා. ඒ ඇක්ටිවිටි එක ඔකට දාලා නැහැ. අපි ඇක්ටිවිටි එක කරන හින්දා නේද? හා. ඒක දාන්න ඕනේ නැහැ. ඒකේ සෙකිලි දෙන්නේ තියෙනවා. ඒක ගන්න බඩගිනිද? ඉතින් ඕනද? මේ ළමයි ඔන්න ඇක්ටිවිටි එක. මේ කොබන් එක තාම ලියන්නේ මේ පැත්තේ. ලියන්නේ ති. ගර්ල්ස් එක කොබන් ලියන්නේ පුතේ. අවබෝධයෙන් ලියන්නේ නේ. ඒකයි බරක් වෙන්නේ අවබෝධයෙන් ලියන්නේ. හරි. I couldn't understand. අවබෝධයෙන් ලියන්නේ අපි හරිද? ඒක තමයි. පේදී අවබෝධයෙන් ලියන්නේ. හරි දැන් නිශ්ශබ්ද වෙන්න. තාම අවබෝධයෙන් ලියන ගමන්ද? හරි. මෙන්න පැටව කරන්න තියෙන වැඩේ අහගන්න. දැන් දෙන්නේ නැගිටවනවා. මට මේ වැඩේට මෙන්න මේ ටික ඕන. අහගන්න ඕන. I need some toothpicks. මෙන්න මේ colors ටික ගේන්න නැති. red color තියනද පුතේ? කොහොමද තියන්නේ? red color ගෙනාවු අය. නෑ. හරි. පොඩකින් නිශ්ශබ්දේ. red color තුන් දෙනෙක් බාර ගන්න නැද්ද? ඔව්. කවුද ඒ තුන් දෙනා? මම එකයි දුන්නේ ගන්නනේ දාන්න. ඉන්න red color නේ. blue color 25 බාර ගත්තා. ආයෙක තියෙනවා. right. blue color 25 ඕන වැඩේට. මේකත් ඕනේ. ඉතින් මේක නෑ නේද? මේ normal toothpicks. ඒ කියන්නේ brown color 25 තියෙනකෝ ගොබන් ගාලා තියෙන right.
ඊළඟට ඕන අනිවාර්යෙන්ම green එක. 25 තියනවාද? alright. හරි. මෙන්න වැඩි. හරිනේ? දැන් මේ පුතේ මේක කරන්න ඕන නම් කවුරුත් නිශ්ශබ්ද ඉන්න ඕන. නැත්නම් මේක නවත්ත දාලා ඊළඟ කොටසට යනවා. ප්‍රැක්ටිකල් එක කරන්න ඕන. අයිද අපේ ළඟට කමන්නේ එකයි නැති ගොඩක් තියෙනවනේ 75ක් තියෙනවනේ. ඔන්න ඔය 75ම ගන්නවා. ඔය සේරම මික්ස් කරනවා හොඳට. මික්ස් කරලා මොකද කරන්නේ? Now I am going to spread everything on a lawn. මේ වගේ මේ භූමියක අපි දුම් grass තියෙනදනේ ඔක විසිකලා දානවා. හරිද? Yes, you have to find them. හරිද? ආගන්න. ඒක ෆයින් කරන්න තුන් දෙනා ඉන්නේ කලර්ස් තෝරන්නේ. තුන් දෙනෙක් දානවා. ඉන්නේ හරියනේ ඉන්නේ. ගෙනාවු තුන් දෙනා chance එක දෙනවා. හරිනේ? 20 seconds will be given. තප්පර 20යි. කීයට තප්පර තියෙන්නේ? 20යි. දැන් දැන් තප්පර 20 ග්‍රාස් ලෑන්ඩ් එකට දැම්මට පස්සේ මොන පාටද හොයාගන්න අමාරු සාමාන්‍යයෙන්? green. එතකොට තප්පර 20ට අඩුම එන්න ඕන green එක. හැබැයි ඒක තීරණය වෙනවා ළමයා කම්මැලි ස්වභාවය මත. ඌ සෑහෙන කම්මැලි නම් කොහොමත් හොයන්නේ අඩුවේ. හැබැයි නේද? හැබැයි green color හොයන කෙන ඇක්ටිව් ළමයෙක් නම් සමහරට බලලා අර red වලට වැඩි green හොයන්නත් පුළුවන්. තේරුණායි? දැන් මට කියන්න පුතේ මේ දැන් වැඩේ පැහැදිලිනේ? right. මේ වැඩේ කරමුද එහෙනම්? හරි. නෑ. එළියට යන්නේ ඉස්සරලා ඉන්න පුතේ මේ මෙන්න මේ field 3 වලින් count කරන්න. 1 2 3 1 2 3 1 2 3 විදිහට යන්න. right. සද්දේ count කරමු පුතේ. 1 2 3 අයියෙන් 2 3 3 yes you 1 පුතේ 1 1 2 3 4 1 go 1 2 අනිත් නිශ්ශබ්ද වෙන්න 1 right මට ඉක්මනට මෙතෙන් එන්න පුතේ මේ වාක්‍ය වෙනකදී අන්න එයාලා විතරක් මේ ශානක්සරි කායක ළඟට යන්න right ඕ කීල සද්ද නැතුව ඉන්නවනේ පොඩි සද්දයකට આવොත් පන්තිර ගත්ත ඔක්කොම ටික පැකිල එක කරන්නේ නැහැ ඔව් ඩෝල් පෙටි කරත්තා යන්න ඕ right 2 යන්න පුතේ කොහොම ගලකට right online කරු ටික අපි දැන් වැඩේට right 3 එන්න මාත් එක්ක හරි කෝ 1 කෝ පුතේ 1 1 මෙතනින් පෙළියක් හදන්න බැටිය 1 here right 2 another line 2 right side please baby right 3 in the next row 3 in the next row hari oh මෙතෙන් සිට කතා කරන ළමයා කෙලින්ම පන්තියට දාන එයා ඇක්ටිවිටි එකට ගන්න නැහැ. දත් වෙනොත් ඒ ළමයා කෙලින්ම පන්තියේ මෙතෙන් සිට ගන්න ඇක්ටිවිටි එකට. හරිනේ? right. අහන් ඉන්න විතරයි තියෙන්නේ ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා තනියම වැඩේ කරලා පෙන්නන්න. සාමාන්‍යයෙන් මේ ප්‍රැක්ටිකල් එකේදී ළමයි තුන්දෙනයි ගන්නෙ. ඒත් මට හිතුණා ළමයි අනිත් අයට උඩ දුක් වෙයිනේ නේද? අපි ගත්තේ නැහැ කියලා. ඒකින්ද මං සේරම ගන්නවා. හරිනේ හා. ඕ මෙන්න කරන් තියෙන වැඩේ. Please give me green color toothpicks. Go right. Hari. Where's the blue color toothpicks?
blue ගෙනාවේ නැද්ද? තියෙනවා හරි. එකක් දෙන්න පුතේ. හොඳට mix කරන්න. හරි. අවුලන්නේ. හරි blue color ones. හොඳට mix කරන්න ඔය ටික හොඳට. හරි මේ හොඳට shuffle කරන්න පුතේ right. හරි. Normal toothpicks. I need 25 normal toothpicks. Where is that? හරි. මෙන්න කර ඉක්මනට අවුල්ද help කරන්න පුතේ. හරියටම 25යිද? හරිනේ හා. දැන් තමන්ගේ පෙළේට එන පුතේ. right. මෙන්න කරන් තියෙන වැඩේ. You will be මේ පුතේ. right. You will be given only 20 seconds. තපර 20යි. අපි යනවා එහා ගෙදරට. එක සද්දයක්වත් එන්න බෑ. ඔව් මෙතනට මදිනේ පුතේ. right. ගියා මාත් එක්ක මං ඉන්න පෙළියටම ඇදලා හිටියා. right යන්. Yes, Yeah. go! Right, one here. Group one here. Group number 2 here. Oh, me, betani. Come on, ha. 3. 1, 2, 3. अरे नहीं पुते को वन को पुते को वन में थे ने 2 में थे ना पड़े 2 में 2 here 3 में थे ना अरे नहीं ओ पुते अरे को मार देने में टूथपिक्स ठीक है अरे को देने मादी अरे आल उतने में इन्ना me homi inna right like that I will spread toothpicks in the surroundings but the thing you have to do is you have to find it out. No the dog is there but will not disturb you. You'll begin only 20 seconds. 1, 2, 3. Come on. Hurry up. Only 20 seconds. Another 15 seconds. 10 seconds. 5 seconds. 3, 2, 1. Come here. Come. Ikman in. In. Right. No. Now you can't. Right. Please. Right. Apa rostu nahi din budhe ko. Me. Rostu nahi din. 1, 2, 3. Come on. Hari. Ko 1 here. 2 here. 1, 2, 3 here. Right? Group leader, you have to count the number of toothpicks you have found. Number of toothpicks found. Hari. Oh, demalan be. Me pute. Ek verdi. Right. You have to count. Me. Ko ini pute. Dan tawat ganne. All the collect करने को मन पाटे वादे. पाटा क्यों है? मम फाटा क्यों है नेद्दे? गुरु क्यों है ने बा? ये फाटा कौन है? अभी बैठी पूरी हाँ को देखो ये में क्यों है नेद्दे? को देखो आप ये हट को दे आप दे अयो मांगती फाटा किया ने थी किया नहीं आई फाटा किया नेद्दे अरे अवलने रायो याने हेडन तेल राइट कौन नंबर 1 पुते हाँ बेमी मागे लंगड़े number 1 group number 1 you have to collect green color ones number 2 brown color ones
Number 3. අනිතේ මොකද පුතේ? Blue. අන්න හරි. හා. 15 seconds. 10 seconds. 5 seconds. 4, 3, 2, 1. Stop the game. Come here. එන්න පුතේ, come on. ඉක්මනට එන්න. බෑ, මං තවත් ගන්නෑ. මෙතනින් හරිය ගන්නෑ. ඉක්මනට එන්න මෙතන යන්න. මං තුනට ගණන් කළා මේ තමයි ඉන්න ඕනේ. නැත්තම් ගන්නෑ පුතේ. 1, 2, හරි ඔයාලා පැත්තේ ඉන්න. කො හරි ඉක්මනට එන්න. බෑ පුතේ යන්න. එහාට ඉක්මනට තව. ඔයාලා ටීම් හදාගන්න. 1 කියලා වලට මේ ඉන්න පුතේ. 1 here. 1 here. හරි 2 මෙයාගේ පිටිපස්ස 2 කවුද? 2 2 මෙතනින් 3 අවසානට මින්. One chance. Please another chance. No. Ko පුතේ? ඔයාලා මොකද ගෲප් එක? යන්න 3 වලට. ඔතන 3 නෑනේ. ඔයාලා ටීම් එකට යන්න. ඔයාලා 3ද? 3 නයිද? ඔතනින් තව පීලියක් දෙන්න ඕනේ නෑනේ. පුතේ පොඩක් ඉන්න. ඔයාලා මොකද්ද? Green. ඔයාලා මොකද්ද? Brown. ඔයාලා මොකද්ද? Blue. හරි. ඔයාලා පීලිය හදින්න. Then නිශ්ශබ්ද වෙන්න පුතේ. Right. Now count the number of brown color ones. Here there are some. Oh, Mimi, there are some dried grass. මේ තියෙන නිකන් කොළම කොළ පාට ඒවා නෙමෙයිනේ. නිකන් මෙන්න මේ පාට හුරුයි. ලේසියෙන් අඳුර ගන්න බෑ. They have collected only 4. Let's go for the green color ones. මේ dried grass වල green color one. How many? Count කරන්න. Blue color ones කීයක් තියෙනවද බලන්න පුතේ? Blue count ඉක්මනට. You have to count. How many green color ones? 16. How many? බෑ හොරට ගන්න බෑ. බෑ. 9 10 මේ මාරපව්. Green Savin. Brown color ones only 2. Only 4. හරිනේ. ඒක මේ ඒක ඔයාලගේ වැරද්දක් නෙවෙයි. ඒක camouflage. ඒ මොනවද? මේ චොටි. ඒ මොනවද? Camouflage. I think brown color එක පේන්නේ නෑ. හැබැයි blue color ones can be clearly seen. How many? 13, 14, 13. Me? 16. හරිනේ green color 16. තව එක සැරයක්. තව ඉවර කරන්න ඕනද? පොඩ්ඩක්. හරි ඔයාලා ටීම් වලට මේ යන්න කෝ. කොතේ. සර් මේ සැරේ අපිට blue ඕන please නේ. සර් මේ සැරේ අපිට හොරයි. හරි 1 2 3 වලට යන්න. 1 එන්න මෙහාට. 1 නැත්නම් මං ගන්නෑ. 1 2 මේ. සර් අපිට මේ සැරේ blue ඕන නේ සර්. නෑ අපි යම් පන්තියට ඔයාලා කතා කරනවා. we are not talking. හරි. මං හිමීට කතා කරන එක හෙන්න ඕන. 1 මේ පෙළිය ආවද පුතේ ඔක්කොම? 2 මෙතෙන්ට ආවද? 3 මෙතෙන්ට ආවද? right. ඔයාලට දෙනවා blue එක. කලින් blue නෙමෙයිනේ? නෑ. ඔයාලට දෙනවා ඔයාලා green එක ගන්න. ඔයාලා brown එක දෙනවා. පොඩ්ඩක් ඉන්න. Oi, yan pasal get back. May right 1, 2, 3, come on. Oh! මේ පැත්තේ කලෙක්ට් කරගන්න බැරිව තිබුණා. මේ පැත්තේ කලෙක්ට් කරගන්න බැරිව තිබුණා. කවුරුත් ගත්තේ නෑ හොඳේ. සමහරට ඇති. There are some toothpicks. බෙදිලා යන්න. Only 10 seconds. 10. විසිල් එකට එන්න. 5 3 2 1 එන්න පුතේ come on. ටීම් එක හැදෙන ඉක්මනට මෙතන. Come on. 1 here. Right. 1 here. පෙරි පස්සට. මේ මෙතනින් පෙස් පෙළිය දාන්න පුතේ. 1 2 මෙතනින් හදාගන්න පුතේ. 3 අවසන් දාගන්න. හරි. right
Pute, I want to count the number of toothpicks found. Right? Ko. Nene. Ko wala team leader count kargan kiya thila. Ko hari. How many blue color ones counted Pute? How many green color ones you have to count? How many brown color ones? Maybe. How many? Make a brown one. Blue color 16. blue color වලට වාසේ. Maybe green color only 4. But maybe හැබැයි ඔයාලා හැමෝටම බැරුණා තප්පර 20 දී ඔයාලා ටීම් එකම හොයලා තියෙන්නේ එකම එකයි only one brown color toothpicks මේ ඕන්නම් තව තප්පර දැන් ඔයාලා තප්පර 20යිනේ දුන්නේ තප්පර 20ක එක මේ සෙට් එකත් එක්කම හෙව්වේ එකයිනේ දැන් බලමු ඊළඟ තප්පර 20 දෙනවා අඩුම ගානේ 3ක්වත් හොයන් එයිද කියලා බලමු right start මේ brown විතරයි only brown කොච්චර ලේසිද හොයන්නේ කියලා I don't need anything. I need only brown color ones. Come on. 10 seconds. 5 seconds. 4, 3, 2, 1. Let's go to the class. Enna. Come on. Right. Ko ganna puthe. Enna puthe. Enna ikman. Koko brown hoyaga yasthussan puthe. Brown color one hoyagatta ay. Koko brown hoyagatta ay puthe. green චුට්ටක් ගෑවිලා කොහමද only දැන් අපේ කලින්කත් හරිනේ කලින් කට්ටියත් එක්කම තප්පර 20 දී එකයි දැන් දෙකයි only 2 ඒ කියන්නේ මේ කැමෝෆ්ලාජ් කියන එක හරියටම හරි නේද හොයන්න බෑ මේ ඔයාලට තප්පර 10ක් දෙනවා පන්ති තුලින් ගිහලා වඩින 1 2 4
මේ ඒක නේ ළමයි. ඇක්ටිවිටි එක හොඳයිද? කැමෝෆ්ලාජ් හොඳට තේරුණාද? හොඳටම තේරුණාද? දැන් හරි. මේ දැන් වැඩේ කොට එන්න පොතේ අපි දැන් යනවා සම්පූර්ණ වෙනස් කතාවකට. මේ ඊළඟ එක මෙන්න මෙයා ගැන කතා කරන්නේ. මොනවාද? ස්ට්‍රීම්ලයින් බොඩි ෂේප් ගැන. මොනවා ගැනද මේ කතා කරන්න යන්නේ? එන්නේ ස්ට්‍රීම්ලයින් බොඩි ෂේප්. ආගන්න ළමයි. new topic. කියන්න පුතේ මොනවාද? ස්ට්‍රීම්ලයින් බොඩි ෂේප්. තමයි දන්නවද? චුටි අහන්න බලන්න පුතේ. මෙන්න මේ වගේ ෂේප් එකක් දැක්කොත් මේ වගේ ෂේප් එකක් දැක්කොත් ඔන්න ඔකට කියන මොනවද? ඇහෙන්නේ? ස්ට්‍රීම්ලයින් බොඩි ෂේප්. තියෙන්නේ කාටද? මෙන්න මුන්ට තියෙනවා. මෙයාලට තියෙනවා. කාටද? ෆිෂ් තියෙනවා. ඉන්න. මෙන්න මෙයාටත් තියෙනවා ඉතින්. අර එහෙම තමයි යන්නේ. ඒ කවුද? මේ ඒ කියන්නේ කාටද තියෙන්නේ? fish as well as කවුද පුතේ? bird. මේ ඇයි පුතේ? ආයක පස්සේ ඉල්ලගෙන යන්න. දරුඩි මේ චුටි වනගනේ. මේ ඇත්තටම ඔයාලා නියමෙට හිටිය හැරද ගිහිල්ලා. ඒ කියන්නේ සද්දපත් කරේ නේ. දැන් අර හොඳට හිටියේ නේද? නැත්නම් කිලිමිටින් වෙන දෙයක් නෙවෙන්නේ. බල්ල තමයි සද්දපත්. මේ හරි. දැන් පොඩ්ඩ ටික ස්ටීල්මන් බොඩි ෂේප් එක හොයාගත්තද? ඒක තියෙන්නේ කාගේද කියලා දන්නවද දැන්? fish and bird. කාගේද? fish and bird. ඒකත් පැහැදිලිද? මේ ඊළඟ එක ළමයි මෙයාගේ තියෙන වාසිය එක හිතන්නකො මේ මෙන්න මෙයා මෙන්න මෙහෙම ෆිෂ් කෙනෙක් එතකොට පාවක්කේ දාරිලාව මේනෝ චෝඩි මාළුවෙක් අල්ලන්න try එකක් දෙනවා. ඕකේ දිනන්නේ පොඩි එකක්. මේ තේරෙනවද? මේ සමහරට මෙයාගේ ස්ක්‍රීන් බොඩි ෂේප් තියෙනවා නම් මෙයාට වේගෙන් යන්න පුළුවන්ද බැද්ද? පුළුවන් වේගෙන් කියනකොට මෙයාව අල්ල ගන්න පුළුවන්. මෙතෙන්දි මෙයාට කියනවා predator කියලා. මෙයා කවුද පුතේ? prey. සොඳුර. නේ සොඳුර කවුද? අන්න හරි. මේ එක වාසියක් මෙයා අල්ල ගන්න පුළුවන්. සමහර විට මෙන්න මෙයාට මේකෙන් මෙතන වාසිය තිබෙන ප්‍රේඩර්නේ නේද? සමහරට මේ ප්‍රේඩර් වේගෙන් යන්න පුළුවන් වෙයි. ඒ මොනවද? වෙන සතෙක්කින් මොකද ආරක්ෂා වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ ෂේප් එකකින් ඉඳලා මෙයා ෆ්ලයි කරද්දී අර හුලම් පාරක් ඇවිල්ලා වදිනව නේද ඇඟේ? අන්න ඒකට කියනවා මෙන්න මෙහෙම. air resistance. කොහොමද කියන්නේ පුතේ? air resistance. මෙයා යද්දි හුලම් වදින්නේ නැහැ. එයා යද්දි මොනවද වෙන්නේ? water ළඟේ වදිනවා නිකන් යන්න අමාරුයි වගේනේ. මේකට කොහොමද කියන්නේ පුතේ? water resistance. කොහොමද කියන්නේ පුතේ? water resistance. කොහොම වුණත් shape එක නිසා water resistance එකයි. පුතේ මේ අහගන්න ඕන මේ air resistance එකයි මොනවද කරන්නේ පුතේ? අඩු කරලා දෙනවා නිකන් හිතන්න. මේ මාළුවා පෙට්ටියක් මේ ෆිෂ් පෙට්ටියක් වගේ වුණා නම් ඔය වගේ පෙට්ටියක් වගේ වුණා නම් මේ වැඩිලා මෝඩ පියාඹනවා එක තැන. ඒ දෙගුලන් වදිනවා නේද? දැන් ඔය අලුතෙන් එන වාහන හදද්දී මේ බස් වගේ හදන්නේ නේ වැඩි නේද? යාර මේ ෂේප් එකට හදනවනේ. ඒ කියන්නේ බස් වලට මේ උලන් පාර අල්ලනවා වැඩි. හැබැයි කාර් නේ අන්න ඒකනේ හෙල් වෙනවා. right මෙන්න වාසිය චුඩියා ගන්න.
මේක මේ දැන් පාඩම් කරගන්න මේ කතා කරන්නේ advantage of streamlined body shape. මොනවයි කතා කරන්නේ පුතේ? Advantage of streamlined body shape. අහගන්න main advantage එක minimize කියන්නේ අඩු කරනවා the resistance done by කවුද? air and මොනවයි පුතේ? water මොන වෙලාවේද එක තැනින්කට උලන් වදින්නේ මොනවද යද්දි while they are moving ඒක නිසා වෙන වාසිය then they can move fast වේගෙන් යන්න පුළුවන් ළමයි දැන් ගන්න ඔයාලගේ ටියුට් එක ඒ ටියුට් එකේ ළමයි ඇති page number 3 වලට යන්න කියලා 2 නෙවෙයි 3 වලටම යන්න නෑ මං කියද යන්න අපේ සර් ඒක හරියට ඒක තමයි ඔව් page number 3 වලට යන්න ගියාද ළමයි හරි in page number 3 there's a topic මොනවද තියෙන්නේ පුතේ streamlined body shape හොයාගත්තද right at that point there's a block within the block you have to draw this streamlined body shape තප්පර දෙකයි 1 oh within 2 seconds අදින්න right ඒක ඉවරයි draw the shape දැන් මේක නිර්දයක් කරන්න තප්පර දෙකක් කරන්නේ නෑනේ ඊළඟට දත් වෙන්න එපා then you have to write down examples for animals with streamlined body shape කවුද ඉන්නේ පුතේ fish and birds another 2 seconds තප්පර දෙකයි හරි එයාගෙන කතා කරන්න මේ බලා ගන්න අර රුසියාවේ ටර්පිඩෝ තාක්ෂණයේදී තෝ ස්ට්‍රීම්ලයින් බොඩි ඒ වගේ තියෙන අන්න හරි මේ ඊළඟට පුතේ advantages කියලා තියෙනව නේද ඒ just වල s අයින් කරගන්න දැන් advantages වල s නෑ advantage එක විතර ලියන් තියෙන්නේ of streamlined body shape තියෙනව නේද ඒකේ 1 2 දෙකක් තියෙනවනේ දෙකත් අයින් කරගන්න එක විතරක් ඇති advantage of streamlined body shape right එක ලියා ගන්න පුතේ ඊළඟ පාඩම් කරන්න දැන් අහනවා ඉස්සෙල්ලාම අනේ වගේ ඊට පස්සේ වගේ බාදම ඊළඟ දත් දෙන්නවා දත් පේනකට ඉංග අහනවා අපි නම් පේන්නේ නැහැ සර්ට දත් ගෙදර තියෙනවා නේද ඊට පස්සේ Boleh sering
මේ හරි දරුවෝ ටික මේ ඊළඟට පොතේ යන්න ඉක්මනට පොඩි ඇක්ටිවිටි එකක් තියෙනවා කරන්න. මේ නෑ ඒකට බඩු ටික අරන් එන්න ඕන. නෑ ස්ටීල් and body shape එක ඉවර නෑ පුතේ. මම කියන දේ කරන්නකෝ. page number 2 ගයන් ඊළඟට page number 2 එක පටන් ගත්තේ නෑනේ ඉවර කරේ නෑනේ. මේ මොකද ඊළඟ දවස් තව ඇක්ටිවිටි එකක් කරනවද? හරි. කරනවා නම් මෙන්න මේක තමයි අමාරුම හොයාගන්න එක. පුළුවන් කෙනෙක් අතර කතා උසන්න. දෙන්නෙක් ඕන මට. හරි. ඕ. නිශ්ශබ්ද වෙන්නකෝ. කරදරයි. කේක් හදන පැටි තියෙනනේ කේක් ට්‍රේස් තියෙනවනේ. කාගේ ගෙදර තියෙන්නේ? මේ ගොඩක් දුර කෙනෙක් බාර ගන්න එපා. ඉතින් යාට ඒක අරන් එන්න අමාරුයිනේ. ගෙවල් ළඟද පුතේ? ඔයාලා ගෙවල් ළඟද? ගෙවල් ළඟ. ඔයාලා ගෙවල් ළඟ තියෙනවා. දිග එක. ටිකක් මේ වගේ දිග එක. කේක් හරි දොඩොල් හරි දාන්න ලොකු තැටි තියෙන්නේ. මේ සයිස්. ඔයාලා ගෙදර තියෙන්නේ කොයි වගේ සයිස්ද? ඒ සයිස්. තව කාගේ ගෙදර තියෙන්නේ? ඔයාලා ගෙදර තියෙන එක? ලොකු එකක්. සාමාන්‍ය. කාගේ තව කාගේ තියෙන්නේ? ඔයාලා ගෙදර තියෙනවද? තේ හදන එකේවත්. ඔයාලා ගෙදර තියෙනවද පුතේ? ගොඩ දිගයිද? ප්ලාස්ටික් වුණත් ඔයාලා නෑ. ටිකක් දිග එකක් තියෙනවා නම් ඇති. හැබැයි වතුර දාන්න පුළුවන් වෙන ටැංකිය වගේ. පුළුවන් දෙයක් එන්න. 1යි 2යි ඔයා පුතේ 3 අරගෙන අපි හොඳ එක ගමු. හොඳයි? ඒක ගෙනාවේ නැත්තම් මොනව කරත් වැඩක් නැත. 1 ඊළඟ මෙන්න මේක ඕන. පුතේ කතා කරන්න බා. උදව් කරන්න වැඩේට. ඔයාලා වැඩේනේ මගේ වැඩේ නෙමෙයි. මම මේක හොඳටම දන්නවා මොකද වෙන්නේ කියලා. ඔයාලා පොතු වෙන්නේ. ඊළඟ මෙන්න මේක ඕන. මේන්න මෙහෙම එකක්. කවුරුවත් කතා කරන්න එපා. මේන්න මේ වගේ ladies fingers ගත්ත. ladies fingers කියන්නේ කවුද පුතේ? බණ්ඩක් කරල් දෙකක් ගත්තා. 1යි 2යි ඕන්න වගේ ගත්තා. මේන්න මේ වගේ ගත්තා. මෙතනින් කැපුවා. මෙයා A, මෙයා B, මෙයා C, මෙයා ඕනේ. දැන් මම කරන්නේ A1යි C1යි මෙන්න මේ වගේ attach කරා. A1යි C1යි එකට තියලා එහෙම සම්බන්ධ කරලා ස්ටේප් ගහලා හොඳට ගැලවෙන්නේ නැති විදිහට ගහන්න ඕනේ හැබැයි. ඇත්තට පස්සේ ඇදිලා මේ ගැලේ A ගැලේ C ගැලවිලා A වෙනම ගැලවිලා එන්න බෑ. කාටද මේක හදන්න පුළුවන්? බණ්ඩක් කරලා එකයි ඕන. දෙවේ වෙන කවුද බාර ගන්න? යා එකක් බාරගත්තනේ එකක් ගේන්න. බණ්ඩක් කරලා දෙයක් හොයාගෙන බැලලා මේක පන්ති නෑ. තියෙන බණ්ඩක තියෙනවා. නෑ. කපල් මේක හදන් එන්නත මෙහෙ ලැබුවොත් වෙලා යනනේ පැටිය. හරි. මම තප්පර 3ක් දෙනවා. බාරගත්තේ නැත්නම් ඉතින් මේක ඊළඟ දවසේ කරන්නේ නැහැ. මම දැන් කීයද විතරයි කරන්නේ. රයිට්. දෙන්නේ බාර ගන්න ඕනේ. නැත්නම් බෑ. එක්කෙනයි. තාත්තල් කෙනෙකුත් බාර ගන්න පුතේ. ඔයාලට පුළුවන් නේ පැටියනේ. හරි. දෙකයි. අන්නේ ඊළඟට මෙන්න මේ කෑල්ල මේක B එක ඒක වෙනම අරන් එන්න ඕන. හැබැයි මේ දෙක හැදුවට පස්සේ මේ දෙකේම දිග ආසන්න වශයෙන් සමාන නම් තමයි හොඳ. මෙයා දිග වැඩි වෙලා මෙයා දිග අඩු වෙන එක හරියන්නේ නැහැ. පුළුවන් ද දැන් එන්න? කොහොමද? හරිනේ? right good. ඊළඟට මේ දෙන්නට එක සමාන masses දෙකක් set කරන්න ඕන. දැන් මේ masses අන්න හරි පොඩි ස්කන්ධ දෙකක්. දැන් ඉතින් මේක අපි ස්ටෝන් දෙකක් ගත්තොත් සමහර එකක් දී බර වැඩි වෙලා අනිත් එක බර අඩු වෙන අවුල් යනව නේද? ඒක හරියන්නේ නැහැ කරාට. අසාර්ථකයි. අර මේක හොඳයි. glass marble දෙයක් හොඳයි. අපි તો මෙන්න මේක පොඩි අර අයිස් ක්‍රීම් තියෙන අයිස් කූල් තියෙන පොඩි
ඉටිප කොලයක් එකක් අරගෙන නේද? එහෙම එකක් අරගෙන අන්නේ පැකට් එක ඇතුළට දානවා ග්ලාස් මාබල් 3ක්. දාලා මේක සීල් කරා. තව එකක් අරගෙන තව ග්ලාස් මාබල් 3ක් එක සමාන 3ක් දාලා මේක සීල් කරා. නෝල් කැල්ලෙන් එල්ලුවා. කාටද කරන්න පුළුවන්? උඹට එදා මතකුණා පුතේ? අද ගෙනාව. හරි. 1යි. ඔයා ගේනවනේ අරක 2යි 3යි. පුළුවන්ද ගේන්න? right. good. ඔන්න ඔය ටික තමයි වතුර මෙහෙන් දෙනවා පුතේ. මේක සාමාන්‍යයෙන් අඩි 2ක විතර නෝල් 3ක විතර මේ සයිස් නෝල් කැල් 3ක් ගැට ගහන් එන්න ඕන. ඔයාට මේකට නෝල් කැල් දෙකක් ගැට ගහන් එන්න ඕන මෙතෙන්ට. මේ වගේ. කවුද මේ ladies fingers කියන අය? කොහොමද ඒ? හරි. පුළුවන් නේ? right. දැන් අහගන්න කරන වැඩේ. අඩි දෙකක් ඇති. 2 අයි බලමු එක. කරන විදියට. මෙන්න දැන් කරන්න තියෙන වැඩේ. දැන් පේනවද පැටවල් දැන් ගන්න මෙන්න මෙහෙම එකක්. දැන් ගන්නවා අර දෙවැන්ත ට්‍රේ එක. මේක දිග වැඩි වෙන තරමට පරීක්ෂණයේ අපේ සාර්ථකත්වය වැඩි. ට්‍රේ එකේ දිග වැඩි වෙන තරමට මේක සාර්ථකයි. තේරෙනවද කියන්න පුතේ? මේක තේරෙනවද? yes. ආනේ ආකාරයට. මේ ට්‍රේ එක ගත්තා. මේකට වතුර දැම්මා. හරිද? එතකොට මේ තියෙන්නේ අර පොඩි ටැංක් එක. මේකේ ඇතුලේ තියෙනව මොනවද පුතේ? water. මෙන්න මේ වගේ තියෙනවා කවුද අර? කියන්න අන්න අර දෙන්න. අර ටේප් ගහපු එක්කෙනා මෙහෙම ගිහිල්ලා මෙහෙම අර එල්ලි ඉන්නවා. කවුද එල්ලි ඉන්නේ? අර මෑස් එක. ඒ පුතේ නෑ ladies fingers අතට දාපන්නේ යට යන්නේ. බා පොඩ්ඩක් යට යනවා. ඒ උඩ පාවේ තියෙන ලස්සනට. මාළු එකේ ලස්සනට ඉන්නවා ඉතින් ආයේ. මෙන්න අර අනිත් එක ඌට ඒතර ladies finger අනිත් එක. අර මේ AC එක මේ B කියන එකනේ. ඔව් ඒක නෙගෙන්න ඕනේ. ඒ දෙක නෙගෙන්න ඕනේ කිව්වේ අර. මේ දෙක තමයි අදන් එන්න ඕනේ. මෙන්න නෝල තියෙන ස්ට්‍රින්ග් එක තියෙනවා. මෙහෙම දැම්මා. මෙහෙම එල්ලුණා. අර ග්ලාස් මාබල් එක දාන එක තේරෙනවද? මෙයාලා පොතේ නම් කියන්නේ ක්ලේ දාන්න කියලා. ඒත් මං කැමති නැහැ ක්ලේ දාන්න. ඇයි දැන් මොකද වෙන්නේ? එකක වැඩි වෙනවා නැත්නම් අඩු වෙනවා. නැත්නම් අර කඩේ තියෙන සමහර අර ප්‍රොඩක්ට්ස් වල එක ක්ලේ නිකන් රෝල් වගේ තියෙනවා. එතකොට නම් හරි. අර මේකේ සමානයි. අඩුවට තිබ්බොත් අන්න ඒකනේ අවුල් යනවනේ පුතේ. ග්ලාස් මාබල් සාමාන්‍යයෙන් මෑස් එක සමානයි නේද? අර එක අන්න මැනලා ගෙනාම හරි. right. දැන් ඉතින් අල්ලන් ඉන්නවා ඉස්සරලා මේ ටැංක් එකට වතුර දාලා. මේ තියෙන්නේ කවුද පුතේ? ස්ට්‍රින්ග්. මේවා කවුද? බොරු කියන්න එපා. මෑසස්. මේ කවුද? මෑසස්. equal masses. එක සමාන ස්කන්ධ. දැන් මොකද කරන්නේ? අල්ලන් ඉන්නේ මේ දෙකෙන්ද? නෑ. මොනද කියන්නේ? මේ ඉන්න බණ්ඩක් වලින්. හිතන්න මේක මෙන්න මෙයා x මෙයා කවුද? y. දැන් අපිට කියන්නේ ඉතින් ඔබ්සර්වේෂන් ලියන්න කියලානේ. වේගෙන්ම ෆිනිෂින් පොයින්ට් එකට යන්නේ. ඊට මෙන්න මෙයා ෆිනිෂ් එක. අවසාන පොයින්ට් එක. මේක ගිහිල්ලා වදින්න ඉස්සෙල්ලා x ද y ද? x. ඔබ්සර්වේෂන් එක x moves faster than y. ඕකනේ අපිට පේන්නේ නේද? x එකේ යනවා. conclusion එක අඩෝ x යන නම් ඌට තියෙනවා රාමුතු shape එකක්. මොන shape එකක්ද? මෙහෙම shape එක. මේ shape එක. Just like a fish. Just like a bird. How do you call this shape? Streamline body shape. අන්න හරි. මේ මොනවද පුතේ? Streamline body shape of the x minimizes අවම කරනවා. මොකක්ද අවම කරන්නේ? අර වතුර වලින් දෙන දෙන්න අහගන්න යද්දව ගන්න බාධා කොහොමද කියන්නේ? Minimizes the resistance
done by water. Then X moves faster. පැහැදිලි ළමයි? දැන් ඔයාලට page number 2 වල board එකේ තියෙන note එකේ දීලා නැති හැම blank එකක්ම හැම දෙයක්ම board එක බලන්න නැතුව කවුරුත් උලසර මෙහෙ බලන්න බෑ. මතකෙන් හිතේ තියෙනව ලියන්න පටන් ගන්න. right පටන් ගන්න පුතේ. දැන් ඉතින් හිතේ තියෙනව ලියන වෙලාව. right. මගේ හිතේ තියෙන දුක බණ්ඩක ගැන මට ලියන්න පුතේ. right. සෑහෙන කාලෙකින් බණ්ඩක කෑවේ නෑ. ඕ දත් පේන්නට බෑ. තර දුක පේනවා. මගේ යතේ හැටි කොළ පාටයි. මේකත් කොළ පාටයි. blue පාට. හරි යමු ඊළඟට පුතේ. මේ හරි බලන්න පුතේ ඒක how the shape helps the existence of animals කියලා තියෙන්නේ right එතන අර ladies fingers දෙකද පුතේ ඒකේ AC දෙන්න set කරලා අර streamline body shape එක හදාගත්ත දැක්කද right මෙන්න මේ shape එක තියෙනකොට x කියලා දාගත්තද yes අඩෝ ඒකේ ඉස්සෙල්ලාම තියෙන්නේ මේ shape එක තියෙන එකට x දාගන්න මේ shape තියෙන කෙනා තේරුණාද මේ shape තියෙනකොට x දාගන්න. මේ shape තියෙන කෙනාට y දාගන්න. එතකොට ඕකේ xi මාරු වෙනවා. ඕකේ තියෙන හැටියට නම් මෙන්න මෙයා x අනේක බලන්නේ නේද? මේකේ තියෙන දේ දාගන්න. right? හා. එතකොට ඔයාලා ලියපු විදිහට කොහොමද ලියා ගන්න? ඉස්සලාම යන්නේ කවුද පුතේ? x තමයිද? x යනවා. හා. අර streamline body shape තියෙන එක යනවා.
right? Observation and conclusion. A B C D හරිද? A කියන්නේ කවුද පුතේ ඔය? tank එක. B means string. C masses, අන්නර equal masses. D water. කොබනේ කතරේ? right, conclusion එක හරිනේ පුතේ. මේ දැන් යනවා අපි මොනවටද? dichotomous keys වලට. මොනවද යන්නේ? dichotomous keys. ආගන්න මම දැන් කියනවා මේක වෙන දේ ඔයාලට මතකද දැන් dichotomous keys වල අපි ඒ දවස්වල කතා කරා සත්තු ටිකක් හිටියා නැත්නම් plants ටිකක් හිටියා. We have to divide animals and plants according to presence and absence of external features. මතකද? හැබැයි ඒව මේ easily distinguishable, easily identified. පැහැදිලි ලේසියෙන් අඳුර ගන්න පුළුවන් වෙන්නේ වෙන්න ඕන. එහෙනම් අමාරුවෙන් අඳුර ගන්න බෑ. අර can fly, can't fly, long, short, beautiful, not beautiful ඒවා හරියන්නේ නැහැ. පැහැදිලිනේ? right. දැන් අපිට බලන්න පුතේ dichotomous කියලා definition එක පොඩි කාලේ කතා කරපු දෙයක් කියන්නේ. Dichotomous is used to classify living organisms. හරිනේ? අපි අර මේ එල්ලී කැලි මුතුවට හරි මේ වෙන් කරන්න ගන්න නෑ නේද? දැන් කියන්නේ dichotomous is used to classify living organisms based on මොනෝ මත පදනම් වෙලාද? අන්න හරි. මොනවාද? presence and කොහොමද කියන්නේ? absence. ලියලා දාන්න. presence and absence. presence and absence. එතෙන් සිට තියෙනවා මොනවද? presence and absence. මොනවද තිබීම නොතිබීම මතද? මොනවද බර පිටින් බලා ගන්න පුළුවන් ඒවා. ඒවට කොහොමද කියන්නේ? පිටින් තියෙන ඒවා. කොහොමද කියන්නේ? ඇතුලේ තියෙන ඒවා liver එක, heart එක එහෙම බලන්නේ නැහැ වැඩිය. මොනවද පිටින් තියෙන ඒවා? පිටින්. presence and absence of මොනවද පුතේ? external features. ලියලා දාන්න. presence and absence of external features. හරි. තේරුණාද? right, දැන් පාඩම් කරන definition එක දැන් අහනවා. ඉක්මනට dichotomous key is used to classify living things. නෑ දැන් මොන මඩේ වුණාද? based on කොබඩිය. හරිද? හරි කියන්න පුතේකෝ. dichotomous key is used to classify living things and based on presence and absence of external features. පැහැදිලිද? right. ඊළඟට features of dichotomous key. මෙන්න අහගන්නකො මේ වගේ features තියෙනවා. අපි ඉස්සරලාම බලනවා මේවා මොනව වෙන්න ඕනද? easily found. මේ මොනවද? මේ අහගන්න අපිට ගන්න වෙන්නේ easily differentiated. මේ differentiated කියන්නේ ලේසියෙන් identify කරගන්න පුළුවන් ලක්ෂණ ගන්න වෙනවා. එක. පැහැදිලිද? දෙක, at a time we have to select one external characteristic according to presence or their absence. තියෙනවද නැද්ද කියලා තීරණය කරන්න වෙනවා. හැබැයි divide කරලා ඉවරුනාම at the end only one organism is left. එක්කෙනෙක් විතරක් අවසානයේ තුරුලකම බෙදන්න වෙනවා. පැහැදිලිද කියන එක? ඔන්න ඔහම තුනක් ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ කොහේ හරි තියෙනවා. ඉක්මනට බලලා ලියන්න විනාඩි එකක් වෙනවා. only 1 minute. හරියද? කට්ටිය එකදලා කරන්න දැන් ටෙක්ස්ට් බුක්ස් නැත්නම් සයන්ස් ක්ලාස් එකකට පොත් අරන් ඉන්න බෑ පුතේ. නේද? ඔව් features of dichotomous key තුනක් ලියන්න තියෙනවා. Take out your textbooks and find out the answers. දැන් ඉතින් උඩ බලන් ඉන්න එපා. දැන් තේරෙනවනේ ක්ලාස් එනකොට පොත් අරන් එන්න. හරි යාළුවෝ එකතු වෙලා හරි කරන්නේ ඒක. ඉක්මනට. එකතු වෙලා කරන්න. ඉක්මනට ලියන්න නෝට් එකේ ලියවෙන්න ඕන. කොහොම තියෙන බෑ.
මේ ලියවද පුතේ? අරම තුනක් තියෙනව නේද? රයිට් මට කියන්න පළවෙනි එක කියන්න පුතේ මොනවද? මොනවද? Select a feature that could be differentiated easily. Differentiate කියන්නේ පහසුවෙන් අඳුර ගන්න පුළුවන් එකක් ගන්න වෙනවා. දෙක කියන්නේ පුතේ? Consider one feature at a time and separate them. හරි. presence absent විදියට බෙදලා දානවා. ඒකත් හරිද? ඔබ හරිය පුතේ? right නියමයි. third feature separate items so that only one is left at the end. අවසානයේ කීයක් ඉතුරු වෙනකන්ද? එකක් ඉතුරු ගන්න divide කරනවා right. example number 1 එක මට ඉක්මනට කරලා දෙන්න. first one. ඉක්මනට පුළුවන්. ඒකටිය lungs කියන්නේ පෙනහළු වලට. lungs කියන්නේ මොනවද? පෙනහළු වලට. අනිත් ඒවා දන්නව නේද? fins තියෙන්නේ අර fins කාටද? මාළුවට. අන්න මාළුවට තියෙනවනේ නා. right. වෙනාල් මෙතනක් තියෙනවා. ඔව්. හරි නේ? right. බලන්න පුතේ මේ වගේ දේවල් තියෙන කියලා right කියන්න පුතේ help කරන්න snail frog cobra and fish we have to divide according to presence or absence of their external characteristics උදා කරන්න බඩව with the backbone කවුද එන්නේ frog cobra fish cobra හරියයි එහා පැත්තට යන without a backbone ඒ ඉන්නේ කවුද පුතේ snail right පළවෙනි set එක ඉවරයි first one with lungs එන්නේ those who live on land cobra plus land එකේ ඉන්න ඇයට lungs තියෙනවා cobra and කවුද පුතේ frog other side without lungs ඒ කවුද පුතේ fish cobra නේ දෙකත් හරියයි නියමයි with lungs again divided into with fins that is කවුද පුතේ මෙන්න මෙතන පොඩි අවුලක් තියෙනවා මෙතන fins එන්න බෑ මෙතන ඔයාලා වෙන එකක් දාගන්න වෙනවා එතන පොඩ්ඩක් අවුල් එතන මොනවද දාන්නේ හරි flex දාමු ඕන්න මේ කෝබ්‍රා ගැන ඉතල දාන්නත් පුළුවන් අර මේ එකක් තියෙනවනේ අනේ ඕන්න legs දාමුනේ with legs කො කියන්නේ පුතේ other side without legs මේ කොබර් මේ දෙක මෙතෙන් අපේ cobra frog fish ආපේ කොබර් පුතේ නියමයි right with legs cobra
with legs cobra නේද? ඇයි කකුල වලින් දුවන්නේ දුවනවා? නෑ. හවුද? Frog without legs. That's cobra. මේ ළමයි ඔය අවසානිකෙත් අවසාන හරිය පොඩි වැරද්දක් තියෙනවා. ඒක තමයි අවසාන පේජ් එකේ තියෙන එකේ පොඩි අවුලක් තියෙනවා. ඒක මුල් ටික නම් හරි. අවසානික හදලා ලියන්න. තේරෙනවද? වැරද්ද හොයලා දැන් මේ මම වීඩියෝ එක හදද්දි පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. ඔයාලා දැන් මට වැඩි දක්ෂයිනේ පුතේ. නේද? අන්නේ මිස්ටේක් එක හොයන්න. හොයලා අමුතුවෙන්ම ලියන්න. It's a homework. That's the end of the class for today. ගන්න වෙලාව කිව්ද කියලා? 7:02යි. නෑ 7:01යි. මේ හරි ඊළඟ දවසේ අපි ඉතුරු ටික බලමු. ඔන්ලයින් දරුවෝ ටික එන good bye and have a nice day children. ඊළඟ බලමු හරි. මේ ළමයි මේ ලබසදී මෙහා ගන්න පරිණාමය ටික මේ ළමයි ෆස්ට් ටර්ම් එකට දාලා පාඩම් 6 ඉවරයි. ලබසදී ටෙස්ට් එක රෙඩිලා ඉන්න ටෙස්ට්. දැන් ෆස්ට් ටර්ම් එකට දාලා හරිනේ පුතේ all the lesson related to මේ බඩ ටිකක් කියන්නේ ප්‍රැක්ටිස් කරලා දාමු. එහෙනම් good bye ළමයි.